අයිබෝවන් ඔගොල්ලෝ මේ එකතුලා ඉන්නේ Geek IT Pro වීඩියෝ ලෙසන් එකත් එක්කයි. මගේ නම දිල්ෂාන් අබේගුණවර්ධන. මේ වීඩියෝ ලෙසන් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ AdSense පිළිබඳව. මම හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩක් අය දැනටමත් AdSense කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කියලා. AdSense කියන්නේ ගොඩක් ලේසියෙන්ම තේරෙන විදිහට කිව්වොත් මොකක් හරි තමන්ගේ වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවා නම් ඒකට ads දාලා කිසි මුදලක් හොයාගන්න පුළුවන් සර්විස් එකක්. මේ AdSense කියන එක පවත්වාගෙන යන්නේ Google සමාගම විසින්. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නේ නැති හැමෝම වගේ දන්නේ නැති මොකද Google කියන්නේ කියලා. ඉතින් මේ AdSense පාවිතින් ඇත්තටම සාමාන්‍යයෙන් මහන්සි වෙනවා නම් ඕනිම කෙනෙකුට හොඳ මුදලක් හොයාගන්න අමාරු නෑ. ඒ වුණාට දැන් ලංකාවේ ගොඩක් අය ඇත්තටම අපි මොකක් හරි පරිගණක සංග්‍රහ ගත්තත් හැමතැනම වගේ දැන් ඇඩ්ස් දාලා තියෙනවා ලීසින් AdSense වලින් සල්ලි හම්බ කරන්නේ කොහොමද නීති විරෝධී නොවන ලෙස කොහොමද සල්ලි හොයන්නේ ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් ඉක්මනින් පර්ෆෝමන්ස් 1000ක් 80000ක් මාසෙකට එහෙම නැත්නම් රුපියල් 20000ක් හේව නැත්නම් සල්ලි ආපසු දෙනවා. ඒ වගේ කීමෙන් ගොඩක් අය මේ AdSense උගන්නන වැඩේ දැන් පටන් ගන්න තියෙනවා. ඇත්තටම ඒගොල්ලෝ කියන විදිහට නම් ඒගොල්ලන්ගේ කෝස් එක කරලා ඒ මොකක් හරි බ්ලොග් එකක් හරි සයිට් එකක් හදලා ඒ ඇඩ්ස් එක දාපු ගමන් සල්ලි එන විදිහට තමයි කියන්නේ. ඒනකට ඇත්තටම ඉතින් ඒක ලොජිකල් ඉදර බැලුවොත් මෙහෙම වෙන්න පටන් ගත්තොත් ඕනම කෙනෙක් මේ වගේ සල්ලි හොයන්න පටන් ගත්තොත් ඉතින් Google සමාගම බංකොලොත් වල වළක්වන්න බෑ. ඉතින් ඇත්තටම දැනගන්න ඕන දෙයක් තමයි මේ වගේ ලේසියෙන් නම් කවදාත් ලේසියෙන් සල්ලි හම්බ කරන්න බෑ. අනික තමයි දැන් මේ වැඩේ හින්දා වෙන්නේ හැම එක්කෙනාම බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ගහලා තමන්ගේ සයිට් එකට බ්ලොග් එකට හරි AdSense දාලා ගන්න මනබල් එක. එතන දැන් සයිට් එකක් හදන්න සල්ලි යන හින්දා ගොඩක් අය කන්නේ Google එකෙන් දෙන බ්ලොග් එකක් අරන් කාගේ හරි කන්ටෙන්ට් එක කොපි කරලා ඒක එහෙම් පිටින්ම තමන්ගේ බ්ලොග් එක දාගෙන AdSense වලට රෙජිස්ටර් වෙලා AdSense ads දාගන්න එක. අතරම ඉතින් මේ වගේ දේවල් මේ හොර දේවල් වලින් කරන් ගියොත් Google සමාගමට ඉතින් ඒක ට්‍රැක් කරන එක නම් වළක්ව ගන්න බෑ. මොකද Google කියන්නේ ගොඩක් ලොකු සමාගමක් Microsoft සමාගම සමගම වගේ සිටින සමාගමක් ඒ තරම්ම ඉදිරියෙන් සිටින සමාගමක්. ඉතින් මේ වගේ දෙයකට නම් ලේසියෙන් හොර කරන්න වෙන්නේ නැහැ. අනික තමයි දැන් ගොඩක් අය AdSense club වලට බෙදනවා, අනික ads click කරගන්නවා, හැමතැනම spam කරනවා. තමන්ගේ බෑඩ්ස් එක කැෆේ වලට ගිහින් ක්ලික් කරගන්නවා. ඉතින් මේ වගේ දේවල් කරලා කවදාවත් තමන්ගේ පළවෙනි චෙක් එකවත් ගන්න වෙන්නේ නැහැ. අත්‍තරම කිව්වොත් මේ AdSense එක ගොඩක් හොඳ වැඩක් කරනවා. මොකද ඒගොල්ලෝ අනික් ක්ලික් බැංක් වගේ අනික් ඔය ads win කරන ප්‍රෝග්‍රෑම් වගේ නෙමෙයි සල්ලි එවන්නේ චෙක් එකකින් ඒක $100ක් වෙන්න ඕනේ ගෙදරට එන්න. චෙක් එක එන්න. ඉතින් මේකෙන් වෙන්නේ $80ක් විතර හොයාගන්න ලැබුණත් $100ක් එන්න කලින්ම අන්තිම මොහොතේ තමන්ගේ account එක බෑන් වෙන එක. ඉතින් අතරම කිව්වොත් මම ආයෙ කියන කවදාත් හොර කළා නම් AdSense වලින් සල්ලි හම්බ ගන්න වෙන්නේ නැහැ. අනික තමයි අර දැන් ගත්තොත් ශ්‍රී ලංකාවේ ගොඩක් අය අර උගන්නන හින්දාම සහ මේ කරන හොර වැඩ හින්දාම ලංකාව බ්ලැක් ලිස්ට් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් ගොඩක් සමහර රටවල් එහෙම බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බ්ලැක් ලිස්ට් වුණොත් වෙන්නේ ලංකාවට එක්ක ඇත්තටම මහන්සිලා සල්ලි හම්බ කරන කට්ටියට තමයි ඒකෙන් පාරක් වදින්නේ. මොකද ඉතින් ඒගොල්ලන්ටත් එන රෙවිනියු එක තියෙන එක ඇඩ් එකකට ගෙවන ගාන අඩු කරනවා. එහෙම නැත්නම් රෙජිස්ටර් කරන්න ලීසින් වෙන්නේ රෙජිස්ටර් කරන එක සීමා කරනවා රටේ ඉන්න අයට. ඉතින් මේ වගේ දේවල් හින්දා මේ වගේ හොර වැඩ කරන්න නම් වෙන්නේ නිකම්ම ශ්‍රී ලංකාව AdSense වලින් බ්ලැක් ලිස්ට් වෙන එක. ඉතින් ඇත්තට මේ වුණාට AdSense වලින් මහන්සි වෙනා නම් ඕනෙම කෙනෙකුට සල්ලි හම්බ කරන්න පුළුවන්. මොකක් හරි තමන්ගේ හොඳ සයිට් එකක් පටන් ගන්න තමන්ගේ කන්ටෙන්ට් එකක් දාලා මහන්සි වෙලා වැඩ කරලා Google එකෙන් ads දාලා අනික් අර ක්ලික් කරන්න කියන්නේ නැතුව ඒගොල්ලෝ නේ ක්ලික් කරයි. ඉතින් සාමාන්‍යයෙන් හොඳ විසිටර්ස්ලා ගාණක් ගන්න පුළුවන් නම් තමන්ගේ සයිට් එකට ඇත්තටම
මුදලක් මාසෙකට හොයාගන්න වෙන එක අමාරු වෙන්නේ. එහෙම හොයන අය ඉන්නවා. ඉතින් අන්තිමට ආයෙ පාරක් කියන්න තියෙන්නේ AdSense වලට හොරකම් නම් වෙන්නේ තමන්ම රවටා ගැනීමක් අන්තිමට තමන්ගේ මහන්සියත් අපරාධේ එන දෙයක්වත් නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ ඇත්තටම AdSense වල තියෙන මේ නීති අනුගමනය කරමින් නීති විරෝධී නොවන විදිහට නීති විරෝධී වෙන විදිහට හොයන්න නැතුව සල්ලි හොයන්න උත්සාහ කරන්න නැතුව අතරම පොලිසියෙන් සල්ලි හොයන ක්‍රම නැහැ. නිදාන කාරණා වෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ නීති විරෝධී වෙන නොවන වරින් තමන්ගේම සයිට් එකක් කරලා තමන්ගේම බ්ලොග් එකක් කරලා මහන්සි වෙලා AdSense වලින් සල්ලි හොයන්න බලන්න. ඉතින් අත්‍තරම AdSense වල ට්‍රික්ස් තියෙනවා නීති විරෝධී නොවන ඒකට ගැලපෙන ඇඩ්වර්ට්ස් පාවිච්චි කිරීම, ඒකේ AdSense ad යොදන ආකාරය අනුව, ඒ කියන්නේ නැත්නම් යූසර්ස්ලට ක්ලික් වෙලා තැන් වල දාන එක. ඉතින් කොහොම හරි කමන්නේ අර වගේ හොරකම් පාවිච්චි කරන්න නැතුව AdSense පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ටත් එකෙන් මාසෙකට පාරක් හරි කොහොම හරි මුදලක් හොයාගන්න එක අමාරු වෙන එකක් නෑ. ඉතින් මේ වීඩියෝ ලෙසන් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ AdSense ගැන මූලික ටික. ඉදිරි ලෙසන් එකේදී මම බලාපොරොත්තු වෙනවා AdSense ගැන තව ටිකක් කතා කරන්න. මේ වීඩියෝ ලෙසන් එකත් එක්ක එකතු වෙනාට ස්තුතියි. සුබ දවසක්.